Hi guys, welcome back to my YouTube channel. දසුනි මහේෂිකා මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයා මගේ videos බලන්න අලුත් කෙනෙක් නම් මාත් එක්ක එකතු වෙන්න කියලා ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා. Hi, good morning. ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම දැන් තමයි නැගිට්ටේ. දැන් වෙලාව 7:20යි. හොඳටම බරක් වෙලා තියෙන ලෙක්චර්ස් වලට යන්න. ඉතින් මම අද ඔයාලව හිතුවා අද දවසේ මම මොකද කරන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම ඉක්මනට ලෑස්තිලා එන්නම් මාත් එක්ක ලෙක්චර්ස් වලට යමු. මම මේ රූම් එකට එද්දිම බෝඩි මේ ඇන්ටි රූම් එකේ බල්කනි එකේ මෙන්න මේ මල් වල යවලා තිබුණා. ඉතින් එයා මේ දවස්වල ලස්සනට මල් හදනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි. උදේම කුරුල්ලොන්ගේ ලේන්නොන්ගේ සද්දේ හරි ලස්සනට මෙතනට ඇහෙනවා. මේ තියෙන්නේ මගේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටික. ඉතින් මේ දවස්වල මම ඒක දවස් 2-3ක් අවුවෙන් තියලා තියෙනවා. මොකද අවුවත් ටිකක් මේ පැලවලට ඕනේනේ. ඉතින් සතියට දවස් 2-3ක් මම මේ පැල ටික මේ බල්කනි එකේ තියලා තියෙනවා. මම උදේට රෙදි ටික ඔක්කොම සෝදලා දාලා යනවා. එතකොට මම එන වෙලාවෙදී මේ ටික හොඳට වේලිලා තියෙනවා. ඉතින් රෙදි ටික වේලෙන්න දාලා මම දැන් ඉක්මනට ලෑස්ති වුණා. මොකද ලෙක්චර්ස් පටන් ගන්නවා 8:00 වෙද්දි. ඒක නිසා ඒ වෙලාවෙදී ලෙක්චර් හෝල් එකේ ඉන්න ඕනේ. ඉතින් මම සාමාන්‍යයෙන් මගේ කොණ්ඩේ පීරන්න ලොකු දැටි 50ක් තමයි පාවිච්චි කරන්නේ. මම කලින් වීඩියෝ එකකත් පෙන්නුවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට සිලිකන් බිඳු 2-3ක් අරගෙන මම කොණ්ඩෙට හැමතැනම පොඩක් විසිරීලා යන විදිහට ගා ගන්නවා. ඉතින් එතකොට කොණ්ඩේ චුට්ටක් ඇවිස්සෙන ගතිය අඩුයි. හැබැයි ඉතින් මේ දවස්වල නම් ටිකක් හුළඟ සැර වැඩි නිසා කොහොමත් කොණ්ඩේ ඇවිස්සෙනවා. අපි තෙල් ගාන්න කැමති නැති නිසානේ ගොඩක් වෙලාවට සිලිකන් පාවිච්චි කරන්නේ. ඉතින් ඔයා සිලිකන් පාවිච්චි කරනවා නම් ඒ සිලිකන් බිඳු 2-3ක් මුලින්ම අතට අරගෙන ඒ ටික අතේ ගාගෙන ඉවර වෙලා ඒක කොණ්ඩේ ගා ගන්න. නැත්තම් අර සිලිකන් උනත් තෙල් වගේ එක තැනම කොණ්ඩේ හිටිනවා. ඉතින් අර විදිහට කරොතින් අපිට ලස්සනට කොණ්ඩේ ඇවිස්සෙන්නේ නැතුව තෙල් ගාලත් නැතුව කොණ්ඩේ ඇවිස්සෙන්නේ නැහැ වගේ තියාගන්න පුළුවන්. ඉතින් අද මං උදේට කෑම හදාගත්තෙත් නැහැ. මොකද අද මම නැගිටින්න පරක්කු වෙච්ච නිසා. ඉතින් රෙදි ටික වනලා එහෙම්ම ලෑස්ති වුණා. ඔන්න මම දැන් ලෑස්තිලා ඉවරයි. ඉතින් ඔයාලවත් එක්කගෙන අද මම කැම්පස් එකට යනවා. ඔන්න දැන් මම ලෑස්තිලා ඉවරයි. දැන් අපි ලෙක්චර් හෝල් එකට යමු. ඉතින් ඒ යන ගමන් මම ඔයාලට පෙන්නන්න අපේ කැම්පස් එකේ වටපිටාව මොන වගේද කියලා. මම ඉන්නේ රජරට ඇග්‍රි ෆැකල්ටි එකේනේ. ඉතින් අපේ ෆැකල්ටි එක ඇතුලේ ටිකක් වැඩිපුර පයින් ඇවිදින්න තියෙනවා. ඒ වගේම තමයි මේ යන අතරමඟ අපිට කුඹුරු ඒ වගේම එක එක වගාවල් අපිට හම්බෙනවා. ඉතින් මම ඔයාලට ඒ ඔක්කොම අද පෙන්නන්නම්. ඉතින් දකුණු අත පැත්තෙන් පේන්නේ
කුඹුරු වගා කරලා තියෙනවා. එතකොට වම් අත පැත්තෙන් ඔයාලට පේන්නේ අපේ ෆැකල්ටි ෆාම් එකේ ඉන්න හරක්ට. එතකොට එළුවෝ බැටළුවෝ මේ වගේ සත්තුන්ට කන්න හදලා තියෙන තණකොළ. අපේ ෆැකල්ටි එක ඇතුලේ ඇවිදිද්දී ඇත්තටම පොඩි ගම්මානයක් වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. ඔන්න මම ලෙක්චර් හෝල් කම්ප්ලෙක්ස් එකට ආවා. දැන් මං උඩට යනවා. ඒකේ තමයි අපිට ලෙක්චර්ස් තියෙන්නේ. ඉතින් මෙන්න මේ ගස් ටික උඩ ඉඳන් බලද්දි හරිම ලස්සනට පේනවා. මම ඒකත් ඔයාලට වීඩියෝ එක ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් මේකේ තමයි අපේ ලෙක්චර්ස් තියෙන්නේ. තාම නම් ළමයි ගොඩක් අය ඇවිල්ලා නැහැ. අපි මේ දවස්වල රිසර්ච් එකක් කරගෙන යනවා මුං ඇට පැල හිටවලා. ඉතින් ඒකේ පොට්වලට අලවන්න පොඩි ලේබල් ඕනේ. ඉතින් මං ඒ ටික මේ වෙලාවේදී ලියලා කපා ගත්තා. ඉතින් 8:00 වෙනකම්ම පිටිපස්සේ ඉන්න නංගිත් එක්ක එක දේවල් කතා කර මම ඒ ලේබල් ටික කපා ගත්තා. මොකද මට එතකොට ඉන්ටර්වල් එක වෙලාවෙ ගිහින් ඒ ලේබල් ටික අලවන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට මට ටයිම් එකක් නැති වෙන නිසා. ඔන්න අපිට දැන් තමයි ලෙක්චර්ස් ඉවර වුණේ. මම ඔයාලට දැන් පෙන්නන්නම්. උඩ ඉඳන් බලද්දි අර පැල ටික ලස්සනට පේනවා කියලා මං කිව්වේ මතකද? ඒක උඩ ඉඳන් බලද්දි පේන්නේ කොහොමද කියලා. ඉතින් මම ලෙක්චර්ස් ඉවර වුණාට බෝඩින් එකට යන්නේ නැහැ. මොකද ඉන්ටර්වල් එකෙන් පස්සේ අපිට ආයි ප්‍රැක්ටිකල් තියෙනවා. ඉතින් එතකන් මම අර කිව්ව ලේබල් ටික අලවලා ඊළඟට ප්‍රැක්ටිකල් වලට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ මේ දවස්වල හුළඟ ගොඩාක් සැරයි. ඉතින් මේ තියෙන්නේ මම ඔයාලට කිව්වේ අපි රිසර්ච් එකක් කරනවා කියලා. ඒකේ අපි හදපු මුං ඇට පැල ටික. අපි මේකට කලින් දවසක ඇවිල්ලා ලේබල් ටික ගැහුවා. හැබැයි මට හිතුණා මේකේ ලේබල් ටිකක් පොඩි වැඩි කියලා. ඒක නිසා තමයි මම ඉන්ටර්වල් එක වෙලාවේ ඇවිල්ලා මේකේ ටිකක් ලොකුවට ලේබල් ටික ඇලෙව්වේ. ඉතින් අපි මේ රිසර්ච් එකේදී සමහර පැලවලට වතුර විතරක් දානවා. ඒ වගේම සමහර පැලවලට කන්සන්ට්‍රේෂන් එක වෙනස් කරලා ලුණු දානවා. ඉතින් ඒ විදිහට දැම්මහම කන්සන්ට්‍රේෂන් එක වැඩි පැල මේ විදිහට මැරෙනවා කියලා තමයි අපි රිසර්ච් එකේදී හොයාගත්තේ. ලේබල් ටික අලවලා ඉවර වෙලා මං ආවා අපේ ප්‍රැක්ටිකල් වලට. ඉතින් මෙතනදී අපි කරේ තවන් සකස් කරන්නේ කොහොමද? ඒ කියන්නේ තවාණක් ජීවාණුහරණය කරන්නේ කොහොමද? මේ වගේ දේවල් තමයි අපි අද මෙතන ප්‍රැක්ටිකල් එකේදී ඉගෙන ගත්තේ.
ඉතින් මෙතන කරන්න තියෙන ප්‍රැක්ටිකල් ටික ඉවරයි. ඊළඟට අපි යනවා අපේ ගර්ල්ස්ලගේ හොස්ටල් එක ගාවට. එතන ෆීල්ඩ් එකේ තමයි ඊතුරු ප්‍රැක්ටිකල් ටික තියෙන්නේ. ඉතින් දැන් අපි එතනට යමු. මේ ඔයාලට පේන්නේ අපේ සීනි අක්කලා අයියලා මේ විදිහට මේ කාලෙදි එළවලු වර්ග, ඒතර ධාන්‍ය වර්ග මේ වගේ දේවල් ලස්සනට හදලා තියෙනවා. ඉතින් ඔයාලට මේ දැන් පේන්නේ ඒ වගා කරලා තියෙන දේවල්. ඉතින් මේ විදිහට තමයි අපේ ප්‍රැක්ටිකල් ටික ඉවර වුණේ. ඉතින් ප්‍රැක්ටිකල් ටික ඉවර වෙලා මම බෝඩින් එකට යනවා. ඉතින් බෝඩින් එකට ගිහිල්ලා මම මොකද කරන්න කියලා ඊළඟට බලමු. මම දැන් තමයි ලෙක්චර්ස් ඉවර වෙලා ගෙදර ආවේ. මොරම මහන්සි. දැන් මම හදන්නේ ටී එකක් හදාගන්න. ඉතින් මෙන්න මෙයා ඉන්නෙත් අපේ බෝඩිමේ. මෙයා හරිම ලස්සනයි. මම පූස් පැටවුන්ට ගොඩාක් ආසයි. හැබැයි අපේ තාත්තා මට පූස් පැටවු ගෙනත් දෙන්නේ නැහැ. මොකද එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඉඳලා එයාලා නැති වුණා. ඉතින් ඊට පස්සේ අම්මා හරියට දුක් වුණා. ඒක නිසා ගෙනත් දෙන්නේ නැහැ. හොටු කන්න බයිද? ඉතින් ඒ අස්සේ මෙන්න මගේ ඇහැ ගාව තුවාල වුණා කම්බියක් වැදිලා යන්තමින් ඇහැ බේරුනේ. මම හිතුවේ ඇහැ ඇතුළටම ඇනුණා කියලා. මට ඒ තරම් රිදුණා. ඉතින් ඒක නිසා මම කෑම හදන වීඩියෝස් මොකුත් ගත්තේ නැහැ. මොකද මට ඇහැ මේ වැදිච්ච එක ටිකක් අමාරු නිසා. ඉතින් මං අද රෑ කෑමට හාල්මැස්ස තෙල් දාලා පරිප්පු හැදුවා. ඒ වගේම පපඩම් දෙක තුනකුත් බැදගත්තා. ඉතින් මම විතරයිනේ ඉන්නේ. ඒක නිසා කෑම චුට්ට තමයි මේ විදිහට හදාගන්නේ. ඉතින් මම අද හිතාගෙන හිටියේ මගේ නයිට් ටයිම් රූටින් එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. හැබැයි ඉතින් මේ ඇහත් ගාව තුවාල වෙච්ච නිසා මම හිතුවා ඒ මුකුත් අද වීඩියෝ එකට ඇඩ් කරන්නේ නැහැ කියලා. ඉතින් කෑම කාලා මගේ අසයින්මන්ට් එකක් තිබ්බා. ඒ වැඩ ටික කරගෙන මම ඇත්තටම ටිකක් කලින් නිදාගත්තා. මොකද ඇත්තටම අර පොඩි තුවාලයක් වගේ වුණාට ඒක ඇත්තටම අමාරුයි ඇහැ ළඟ හින්දා වෙන්නේ නැති. ඉතින් මම මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා ළමයි. මම ඔයාලට ඉස්සරහා වීඩියෝ එකකදී මගේ නයිට් ටයිම් රූටින් එකත් අරගෙන එන්නම්. ඉතින් මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.